මට අද හිතුණා ඔයාලත් එක්ක පොඩි දෙයක් බෙදා ගන්න. මම දැක්ක පොඩි නිවුස් එක සෝෂල් මීඩියා වල යනවා ලක්ෂ 15කට ලක්ෂ 20ක් ඔය වගේ ගානකට ස්ටුඩන්ට් වීසා ජපානයට එන්න පුළුවන් කියලා. ඉතින් මට හිතුණා ඒක පොඩ්ඩක් ඔයාලත් එක්ක කතා බහ කරලා මගේ තියෙන දැනුමත් ඔයාලත් එක්ක බෙදා ගන්න. හරි. ඉතින් මේකෙදී මම ඔයාලත් එක්ක කතා කරන්නම්. පොඩි දෙයක්. ඉතින් ඔයාලා මාව ෆලෝ කරලා නැත්නම් පොඩ්ඩක් ෆලෝ කරන්න. ජපානය ගැන පොඩි විස්තර තියෙනවා. ඉතින් ඒව ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්න කැමතියි. ඒකට ඔයාලටත් දැනගන්න පුළුවන්. හරි. එහෙනම් මම ඔයාලට කියන්නම් ස්ටුඩන්ට් වීසා. ස්ටුඩන්ට් වීසා කෙනෙක්ට සාමාන්‍යයෙන් අපි මම නම් රෙකමන්ඩ් කරන්නේ අවුරුද්දක ස්කූල් ෆී ගෙවලා ඉන්න කියලා. ඉතින් සමහර අය කොහොම කරනවද දන්නේ නැහැ. මගේ රෙකමන්ඩ් එක තමයි අවුරුද්දක ස්කූල් ෆී ගෙවන්න කියලා. ඉතින් මම අවුරුද්දක ස්කූල් ෆී ගෙවලා ඒ යන වියදමුත් එක්ක මම ඔයාලත් එක්ක පොඩ්ඩක් තොරතුරු ටික ෂෙයා කරගන්නවා. පළවෙනි එක තමයි ස්කූල් ෆී එක. සාමාන්‍යයෙන් දැන් ස්කූල් ෆී එක ජපනිස්යෙන් ලක්ෂ 8ක් 7මාරත් 8ක් වගේ. මේට වඩා වැඩි ගණන් තියෙන ස්කෝලක් තියෙනවා. නමුත් මම කියන්නේ ඇවරේජ් එක ඔන්න ඔය වගේ ගණනක් යනවා අවුරුද්දක ස්කූල් ෆී එක විතරක්. ඉතින් ඕක ගෙවනකොට එදාට තියෙන ලංකාවේ රේට් එකෙන් වැඩි කරලා තමයි ගන්න වෙන්නේ. සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් දැන් යන රේට් එක 2 ගාණක්. නමුත් පාසල් ගාස්තු ගෙවන්න වෙනකොට ඕක 2.1 2.2 ඔන්න ඔය වගේ ගණන් වලට වැඩි වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඩබල් කරලා අපි බැලුවත් ලක්ෂ අපි 80ක් කියමුකෝ. මේ ලක්ෂ 8යි 80ක් කියන එක මෙහි ලක්ෂ 8යි. එතකොට සාමාන්‍ය ලක්ෂ 16ක් 17ක් වගේ වෙනවා. ඉතින් ඊට අමතරව ඔයා දැන් ගොඩක් පාසල් වල තියෙනවා ඒ පාසලේම තියෙන ඇපාර්ට්මන්ට් එක එක්ක මාස 6කට එහෙම නැත්නම් අවුරුද්දකට ඔන්න ඔය කාලයකට අනිවාර්යෙන් නවතින්න ඕනි කියන එක. ඉතින් ඒකට සාමාන්‍යයෙන් මාසයකට කොළ 3ක්. ඒ කියන්නේ ජපනිස්යෙන් 30000ක් විතර යනවා. ඉතින් එතකොට මාස 6ක විතර එකපාර ගෙවන්න වෙනවා. එතකොට මෙහෙන් බලපුවම අපි කොළ වලින් කියන්නේ 10000. ඉතින් කොළ 18ක් විතර යනවා. ඒ කියන්නේ 1.80ක් විතර යනවා. ඉතින් එතකොට ටෝටල් එක අපි සාමාන්‍යයෙන් කොළ 98ක් අපි රාම් ගානක් විදිහට අපි කොළ 20ක් විතර කියන්න පුළුවන්. කොළ 100ක් විතර කියන්න පුළුවන්. ඒ කියන්නේ ලක්ෂ 10ක් විතර මෙහෙන් යනවා ස්කූල් ෆී එක සහ ඔයාගේ නවත්තන් ගන්න ඒකට. ඉතින් බැරි වෙලාවත් ඔය ඉස්කෝලේ නවත්තන් පහසුකම් ඔයාලට දෙන්නේ නැත්නම් ඔයාට මේට වඩා පොඩ්ඩක් වියදම වැඩි යනවා. මොකද ගයක් ගන්නකොට සහ ඒ වගේ දේක් කරනකොට ඉතින් මේට වඩා වැඩි ගාණක් යනවා. හරි. ඊළඟ එක තමයි දැන් එතකොට ඔයා ඒ ගැන ගියා. ඊට අමතරව ඉතින් ඒජන්ට් කෙනෙක් ඔයාගෙන් ගන්න ගාණක් තියෙනවා. ඉතින් එයා ප්‍රොෆිට් එකක් තියෙනවනේ. ඉතින් දැන් අර උඩ මම කියපු නිවුස් එකේ හැටියට ලක්ෂ 15න් 20න් එන්න පුළුවන්ද කියලා දැන් ඔයාලටම තීරණය කරන්න පුළුවන්. ස්කූල් ෆී එක සහ ඔයාගේ නවතින තැනට ඒ ඔක්කොම වියදම් අපි කියමු ලක්ෂ 20ක් 20ක් විතර ගියා කියලා. ඊට අමතරව ඔයාගේ ඩොකියුමන්ට් හදන්න යනවා. ඩොකියුමන්ට් හදනවා කියලා අපි කියන්නේ ස්පොන්සර් බැංක් බැලන්ස් පෙන්නනවා. ඊට පස්සේ ඔයාට කියන්නේ ඔයා ගාව නැති ඔයාගෙන් තාම මධ්‍ය පාඩු තියෙන ඩොකියුමන්ට්ස් ඒ ඔක්කොම හදලා දානකොට එතකොට එතෙන්ට සාමාන්‍යයෙන් අපි ආසන්න වශයෙන් ලක්ෂ 3.5මාරක් විතර යයි. ඉතින් එතකොට ඔයාගේ ටෝටල් වියදම අපි රේට් එක දෙකට තියලා තිබ්බත් එහෙම ඔයාට ලක්ෂ 24 25ක් විතර යනවා. ඒ කියන්නේ අවුරුද්දක ස්කූල් ෆී එක මාස 6ක ඇපාර්ට්මන්ට් ෆී එක සහ ඔයාගේ අනික් ඔය ඩොකියුමන්ට් ෆී එකත් එක්ක වර ලක්ෂ 25ක් විතර වියදමක් යනවා. හැබැයි ඕකට තව ඇඩ් වෙනවනේ. මොකද ඔයා මෙහෙට එවන ඒජන්ට් එයා කරන්නේ බිස්නස් එක. එයා බිස්නස් එකේ ප්‍රොෆිට් එක තියන්නේ කොහොමද කියන තීරණය කරන්නේ එයානේ. ඉතින් එතකොට ඒක ලක්ෂද 2ද 3ද 4ද 5ද කියලා තීරණය කරන්නේ එයා. ඉතින් එතකොට ඔයාට ආසන්න වශයෙන් ලක්ෂ අපි කියමු දැන් අද තියෙන රේට් එකට ලක්ෂ 25ක් විතර වියදම ගියත් ඒජන්ට් කෙනෙක් ඔයාගෙන් ගන්න ගන්න අපිට ඉතින් ඇත්තටම කියන්න බෑනේ. ඉතින් එතකොට අර සෝෂල් මීඩියා වල ෂෙයා වෙන ලක්ෂ 15යි 20යි අතර කියන රේට් එක ඇත්තටම කරන්න බැරි වැඩක්. හරිද? අවුරුද්දක ෆී එකක් ගෙවලා මාස 6ක නවතින තැනුත් දීලා. හරිද? ඉතින් එතකොට ආසන්න වශයෙන් ලක්ෂ 25 30 32 ඔය වගේ ගණන් වලට තමයි ස්ටුඩන්ට් වීසා වල අවුරුද්දක ඔයාගේ ස්කූල් ෆී එක ගෙවලා මාස 6ක ඔයාගේ නවතින තැන් වල ෆී එකක් ගෙවලා යන්නේ. ඉතින්
ඕක ඔයිට වඩා අඩු වැඩි වෙන්න පුළුවන්. මොකද ඔයා හිතන්නකෝ ඔයාට ස්කූල් එකෙන් ගෙවන්න තියෙන පී එක අඩු වුණොත් හරි මාසෙට ගෙවන්න තියෙන රෙන්ට් එක අඩු වුණොත් හරි ඉතින් එතකොට ඕක අඩු වෙනවා. ඊට අමතරව එක්ස්චේන්ජ් රේට් එක අඩු වැඩි වුණොත් හරි ඕකත් වෙනවා. ඉතින් ඒ වගේ හේතු සාධක හින්දා ඔයාට ගෙවන්න තියෙන ගාණ අඩු වැඩි වෙන්න පුළුවන්. ඉතින් හොඳම දේ තමයි තමන් තැනක් තෝරගද්දී ඔය සම්බන්ධ සියලු දේවල් කතා බහ කරගන්න. කතා බහ කරගෙන ඔයා තැනක් තෝරගන්න. ඒක තමයි ඔයාලට ස්ටුඩන්ට් වීසා එනවා නම් කරන්න පුළුවන් හොඳම දේ. හරි ඉතින් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මොනවා හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් හරි දාන්න. එහෙම නැත්නම් මට පෞද්ගලිකව මැසේජ් කරත් මට පුළුවන් හැම වෙලාවෙම මම රිප්ලයි එකක් දෙනවා. ඉතින් කට්ටියටම බොහොම ස්තුතියි.